හලෝ ගයිස් අද අපි යන්නේ හුළංගල ට්‍රැවලින් කරන්න. ඕනම ගමනක් යන්න කලින් අපි ඉස්සෙල්ලාම යන්නේ අපේ ගමේ දේවාලයට. ඒ කියන්නේ මල්ලස්න දේවාලේ. ඒකට ගිහිල්ලා පඳුරක් දාලා තමයි අපි කොහෙ ගියත් යන්නේ අනිවාර්යෙන්ම. වෙන්න චූටි වීඩියෝ කෑල්ලක් තියෙනවා ගමේ දේවාලේ. අපි පඳුරක් දාලා එහෙනම් ගමන පටන් ගත්තා. ගමන පටන් ගන්න ටික දුරක් යනකොට සෙට් එකට බඩගින්නාවක් ඔන්න ගත්ත බනිස් මල්ලක් කන්න. අපි වැල්ල පහු කරලා මුත්තෙට්ටුවකට ඇවිල්ලා මුත්තෙට්ටුවෙන් දැම්මා දඹුලු පාරට. ඔන්න දඹුලු පාරේ යනකොට බඩගමේ ලස්සන කෑම කඩවල ටිකක් තියෙනවා දෙපැත්තේ. අපි දැන් බඩගමත් පහු කරලා යන්නේ මේ වෙලාවේ. අපි දැන් යන ගමන් ඉන්නේ බලවත්වල ටවුන් එකේ. බලවත්වල පහු කරලා මීටර් 500ක් විතර යනකොට තියෙනවා මාතලේ පාර. ඒ පාරේ දාලා දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. මාතලේ පාරට දාලා ටික දුරක් යනකොට තියෙන දේශගුණේ ඔක්කොම වෙනස් වෙනවා. තනිකර ඔක්කොම සීතල ගතියකට තමයි ඔක්කොම හැරලා තියෙන්නේ. ඔන්න අපි යනකොට ලස්සන දෙයක් දැක්කා. කට්ටි විට කන්න ගන්න හුණු හදන පොඩි කර්මාන්තයක් පාරේ ඉන්නේ අපි දිහා දැක්කා. අපිට තව කාර් පාක් එක ගාවට තියෙනවා විනාඩි 25ක්. ඒ කියන්නේ කිලෝමීටර් 9.8ක් තියෙනවා. හුළංගලට ලං වෙන්න දෙපැත්තේ මාර ලස්සනයි. ලස්සන මල් තියෙනවා, ලස්සන ගස් තියෙනවා. තනිකරම කොළපාට පරිසරයක් හුළංගල ලං වෙන්න තියෙන්නේ. හුළංගල කාර් පාක් එකට තව ටික දුරයි තියෙන්නේ. කාර් පාක් එකට යන්න කලින් හොඳ කඩයක් තියෙනවා. එතනින් යන හැමෝම නවත්තලා මොනවද අරගෙන යන්නේ රොටි. ඒ ඕන අවශ්‍ය දෙයක් Tamanට අරන් යන්න පුළුවන්. කෑම ජාති ගොඩක් ඒ කඩේ තියෙනවා. අපි එතනින් නවත්තලා කෑම ජාති අරන් ගිහුරට ගිහිල්ලා කන්න. කාර් පාක් එකට තව කිලෝමීටර් 5ක් තියෙනවා. මේ පාරේ යන්න හරිම අමාරුයි. පාර පටුයි. බයික් වල නම් ගොඩක් යන්න ලේසි. වෑන් එක වගේ යනවා නම් ටිකක් අමාරුයි. හරි පරිස්සමට යන්න ඕන පාරක් මේක. ඒ කිලෝමීටර් 5ක් කියලා අපි ආව කාර් පාක් එක ගාවට. මේ කාර් පාක් එකේ ඔයාලගේ ඕන වාහනයක් දාලා යන්න පුළුවන්. ඒ වගේම 4 wheel වාහන වලට යන්න පුළුවන්. තව බයික් වලටත් ගිය හැකි. හැබැයි යන ඕන කෙනෙක් මෙතන ටිකට් එකක් අරන් තමයි යන්න ඕන. හුළංගල කඳුමුදුනට යනවා නම් අනිවාර්යයෙන්ම මෙතන ටිකට් එකක් ගන්න වෙනවා. ඒ ටිකට් එක ගන්නකොට ඒ කට්ටිය අපේ විස්තර ගන්නවා. වාහනේ කී දෙනෙක් ආවද? ඒ වගේ මේ කට්ටියගේ නමුත් ගන්නවා. පොඩි කට්ටියට ටිකට් ගන්න නැහැ මෙතන. එතන හිටපු කෙනා අපේ විස්තර නම් ඔන්න අපිට ටිකට් 10ක් කඩලා දුන්නා. අපේ පොඩි එක්කෙනා ටිකට් ගත්තේ නැහැ. ඔන්න 10 දෙනාම ටිකට් අරන් දැන් කන්දට යන්න හදන්නේ. ටිකට් ටිකක් අරගෙන අපි සෙට් එකේ ගමන පටන් ගත්තා. ගමන පටන් ගන්නකොටම ලස්සන මල් ටිකක් දැක්කා. අපේ ගමනට ගයිඩ් කෙනෙක් හම්බුණා. පුංචි වල්කුවෙක් හම්බුණා අපේ ගමන යන්න. අපි ගමන පටන් ගන්නකොට අපි බෑග් දෙක තුනක් අරගෙන ගියා. මොකද ඉස්සරහට වහිද කියලා ලොකු ෂුවර් එකක් තිබ්බේ නැහැ. ඒ තරම් අහස අවුල් වෙලා තිබ්බේ. අපි බෑග් එකක් ගත්ත. එක බෑග් එකේ කැම අරගෙන ගියා. ජැකට් අරගෙන ගියා. මේ පාර සාමාන්‍යයෙන් බයික් වලට යන්න පුළුවන්. හැබැයි බයික් එකක යනවා නම් හරි පරිස්සමට යන්න ඕනේ. පාර සෑහෙන්න කැඩලා තියෙන්නේ. ඒ වගේම ඔන්න මට සෙට් වුණා බෑග් එක අරන් යන්න. මම බෑග් එක අරන් අරන් ගියේ. අපේ යාළුවා මීටර් 500ට ගෙනා මාරු කරගත්ත බෑග් එක.
මේ හුළංගල අවට ගොඩක් ඉන්න දෙමළ කට්ටිය. සිංහල කට්ටිය ඉන්නවා ගොඩාක් අඩුයි. අපි යනකොට දැක්ක යාලා දර එකතු කණ්ඩ ඇවිල්ලා ඉන්නවා. මේ ඉන්නේ අපේ ට්‍රිප් එකේ සෙට් එක තමයි. ඔන්න ඔතන පොඩි එකෙක් ඇතුළේ 10 දෙනෙක් ඉන්නවා. ඔය ඉන්නේ අපේ සෙට් එක තමයි. කිලෝමීටර් 1කමාරක් වගේ යනකොට ලස්සන ෂොට් එකක් දැක්කා. කුරුල්ලෙක් නිදහසේ පියාඹනවා. අපි ටික දුරක් ඉස්සරහට යනකොට තිබ්බ පොඩි වතුර පාරක්. දියැලක් හරහා යන වතුර පාරක් තමයි චූටි එකේ තිබ්බේ. මේ තමයි අපේ ට්‍රිප් එකේ යාළුවෝ සෙට් එකේ ඉන්නේ. ඔන්න තන් 10 දෙනෙක් ඉන්නවා අපේ සෙට් එකේ. කට්ටියට මාර මහන්සියක් තියෙන බඩගින්න වැඩි වෙලා දැන්. අපි සෙට් එකට පොඩි බඩගින්නක් ආවා. අපි සෙට් එක නවත්තලා තියෙන දෙයක් කාලා වතුරට යැබෙලා පොඩි කයියක් ගෙවම ඇදලා හුළංගල view point එකට අපි දැන් ලං කරලා ඉන්නේ. මේ view point එක ලං වෙනකොට තියෙනවා පොඩියට පොල් ඇතුලින් හදපු ලස්සන ගයක්. එන කෙනෙක්ට ඇවිල්ලා තමන්ගේ නම් දෙයක් කාලා යන්න පුළුවන්. දැන් කාන්තට මාරම ළඟයි. තව මීටර 795යි තියෙන්නේ. සෙට් එක මහන්සි වෙලා ඇවිදගෙන ආපු ලස්සන view point එකට ආවා. දැන් අපි ඉන්නේ හුළංගල view point එකේ. මෙතන ලස්සනට අකුරෙන් ලියලා දෙන හුළංගල කියලා. එන ඕන කෙනෙක් මෙතන අනිවාර්යෙන් ෆොටෝ එකක් ගහලා යන්නේ. ඒ තරම් ඒක ලස්සනයි. මෙච්චර දුරක් ආව කිසිම කෙනෙක්ට දැනුන්නේ අපේ කට්ටිය කූඩැල්ල එල්ලවන්න. ඔන්න මේ ඉන්නේ අපේ කෙනෙක්ගේ එල්ලෙච්ච කූඩැල්ලේ. උඩටම නිකන් දන්නේ නැහැ මෙච්චර කූඩැල්ල එල්ලුණා කියලා. තවත් ඉන්න කූඩැල්ල කකුලේ. අපි සෙට් එක උඩට යනකොට තව සෙට් එකක් ඊයරෑ කැම්පින් කරලා යන්න හදනවා. ඒ කට්ටිය මන් දැක ලස්සන දෙයක්. ඒ කට්ටිය කැම්පින් කරලා එයාලා බොට් ටික පැක් කරගෙන අනවශ්‍ය දේවල් ඔක්කොම ගිනි තියලා එහා පැත්තේ පුච්චලා දානවා. ඒ වගේ මාත් කියන ඔයාලත් කැම්පින් කරන්න එන්න. ඒ වගේම එනකොට අවශ්‍ය දේවල් අරගෙන ඇවිල්ලා ඒවා ගත්ත තැන් වලින් තියලා අනවශ්‍ය දේවල් බැහැර කරලා යන්න. ඒ තරම් මේ පරිසරය සුරකින්න. මොකද මේ තව කෙනෙක් ලස්සන කොත් තමයි මේ දේවල් තවත් ලස්සන වෙන්නේ. මේ view point එකේ ලස්සන තැනක් තියෙනවා. ඒක තියෙන්නේ කන්ද අයිනේ ලස්සන ගලක්. එතෙන්ට යන්න හරි අමාරුයි. ලස්සන ෆොටෝ ගන්න පුළුවන්. ඒ වගේම හරි පරිස්සමට. මොකද මේ බිම බැලුවොත් මාර හෙලක් තියෙන්නේ. ඔයාලත් යනවා නම් පරිස්සමකින් ෆොටෝ එකක් ගන්න. ඒ වගේම තමන්ගේ ආරක්ෂාවත් තමන් බලා ගන්න ඕනේ. ඒ තරම් භයානකයි. මොකද බිම ලොකු හෙලක් තියෙන්නේ. ඊට පස්සේ ඔන්න අපි සෙට් එක බත් කාණ්ඩ කියලා ගියා එහා පැත්තේ පොඩි කලගාවට. එතන ගියාට මට කල සෙට් වෙන්නේ නැහැ. මොකද මේ එතන ටිකක් අපිරිසුදු වගේ තිබ්බා. ඊට පස්සේ අපි සෙට් එක කතා කරලා එහා පැත්තේ ගලක් තිබ්බ පිරිසුදු. එතනින් තමයි සෙට් එක කන්න පටන් ගත්තේ. ඒ වෙලාවේ කෑම කරනවා කියන්නේ බට්ටම රසක්. මොකද අපේ යාළුවෝ කට්ටිය ගොඩක් ගෙනල්ලා තිබ්බ කෙසෙල් කොලේ කන්දුරට ගෙන් කෙසෙල් කොලේ බනවා කියන්නේ ආයේ මාරම රසක් තියෙන එක. සෙට් එක තුල ඔන්න කන කමන් ඉන්නේ දැන් කෙසෙල් කොලේ බත් එක. අපි සෙට් එක කාලා වතුරක් බීලා ඔන්න කන්ද ඉතුරු ටික නගින්න පටන් ගන්න හදන්නේ. මෙතන තියෙන්නේ ආයි view point එකේ ඉඳලා උඩට කන්ද නගින්න. මෙතනට ගිහින් ටිකක් උඩට ගියාට පස්සේ ලස්සන view එකක් තියෙනවා කියලා එතන ගියපු කට්ටියට කිව්වා. අපි සෙට් එක ඔන්න එහෙනම් කන්ද නගින්න පටන් ගත්තා. කන්ද නගිනවා කියන්නේ මාර අමාරු දෙයක්. මොකද දෙපැත්තේ මාර විදිහට කූණැල්ලෝ ඉන්නවා. ඉක්මනට උඩට යන්න ඕනේ. ඔන්න අපි සෙට් එකේ ඉන්නවා. කන්දේ මැදට ගියාට පස්සේ තියෙන පොඩි තෙන්තලාවක්. එතන ඉඳන් බලනකොට මාර view එකක් තියෙන්නේ. වටේට කඳු ගොඩාක් තියෙනවා. සාමාන්‍යයෙන් වටේ බලන ඔක්කොම කොළ පාට තමයි තියෙන්නේ. ඒ තරම් ලස්සන කඳු ගොඩක් තියෙනවා දෙපැත්තේ. අපි සෙට් එක කන්දේ තව ටික දුරක් නැග්ගා. ටික දුරක් නැගනකොට තියෙන ලස්සන බංකුවක්. මේ බංකුව ඉඳගත්තාම මාර හුළඟ සැරක් දැනෙන්නේ. මොකද අපි කන්දේ ගොඩක් මැදට දැන් ඇවිල්ලා ඉන්නේ. වටේ තියෙන හුළං ඔක්කොම අපේ ඇඟට වැදුනා. ඒ තරම් මාර කූල් එකක් තියෙන්නේ. මොකද හුළං වල ලස්සන වෙන්නේ තව තුරට යනකොට. අපි ඔන්න වීඩියෝ කැලක් දාලා දෙනවා බලන්න.
ලස්සනට වටේ පේනවා කඳු පන්ති ටික. ඔන්න අපේ සෙට් එක කන්ද නැග්ගට වඩා වේගෙන් බහිනවා. මොකද කන්දේ මුදුනට යනකොට කෝඩැල්ලෝ මාර විදියට ඉන්නේ. අඩියක් තිබුණා එතන කෝඩැල්ලක. ඒ හින්දා අපේ සෙට් එක කන්දේ මුදුනටම යන්නේ නැතුව චුට්ටක් මගින් නැවතිලා ආපස්සට බහිනවා ඉන්නේ. එක තැනක අඩියක් තියන්න බෑ. අඩියක් තිබුණොත් අනිවාර්යෙන් කෝඩැල්ලක් කෙලනවා. ඒ හින්දා අපේ සෙට් එක ඔන්න කන්ද නැග්ගට කරා වේගෙන් පල්ලමට බහිනවා. මොකද හැමෝගෙම කෝඩැල්ලලා ඉන්නේ මේ වෙලාවේ. අපි සෙට් එක ඔන්න කන්ද නැගලා එන බහින ගමන් දැන් ඉන්නේ. ඒ බහිනකොට පල්ලහින් ඔන්න දැක්කා ගොඩක් කට්ටිය තියදලු කඩනවා. ඒ තියදලු අරන් යන ට්‍රැක්ටරයක් ඔන්න ගොඩක් කට්ටිය ඒ පැත්තේ කරන්නේ රස්සාව. තමිල් කට්ටිය තියදලු කඩන එක තමයි. අපි තව ටික දුරක් පයින් පල්ලෙහාට එනකොට ලස්සන ලොකු ගහක් තියෙනවා. හුලංගලෙන ගොඩක් කට්ටිය මෙතන ෆොටෝ ගහනවා. ඒ ගහ අවුරුදු ගාණක් පරණ ගහක්. ඒ වුණාට ගහ කිසිම හානියක් වෙලා නැහැ. හුලංගලෙන ගොඩක් කට්ටිය මෙතන ෆොටෝ ගහනවා. ලස්සන ලොකේෂන් එකක් දැන් තියෙන්නේ. අපිට කන්ද බහින්න අමාරු වුණා. එතන කෙනෙක් කිව්වා ෂෝට් කට් පාරක් තියෙනවා කියලා. අපි ඊට පස්සේ එතන පාරේ දාලා ආවා. ඒ පාරේ එනකොට ටිකක් අවුල් කියන්නේ තනිකර කැලයක් මැද්දෙන් ඉන්නේ. ඒ කැලේ මැද්ද එනකොට ආයේ තප්පරයක්වත් නවතින්න බෑ. මොකද අඩිය තිබ්බ තැන කෝඩැල්ලෝ ෂෙනිකව දුවගෙන එන්න ඕනේ. ඒ පාර ගොඩක් ළඟයි. අපි කාර් පාක් එකට චුට්ටක් දුරට මෙහාට වැටෙනවා. ඒ පාර ඔයාලත් යනකොට හරි බහිනකොට හරි මේ පාරෙන් එන්න. මොකද වටෙන් යනට වල ළඟින් එනගේ පාර ළඟයි. අපි තව ටික දුරයි තියෙන්නේ අපේ වාහනේ ගාවට යන්න. කාර් පාක් එකට ඔන්න මෙන්න තියලා ඔන්න අපේ යාළුවෙක් හම්බුණා. පොන්චි එළුපැන්චෙක්. ගමනේ අන්තිමට බහිනකොට දැක්ක ලස්සන මල් ටික වීඩියෝ කෑල්ලක් ඔන්න දාලා තියෙනවා බලන්න.